හයි යාළුවන්ට පොඩි කතාවක් තියෙනවා කියන්න. උදාහරණයක් ඇටියට අද රටේ තත්ත්වය. එක්කෙනෙක් හොඳට බිස්නස් දන්නවා කියන කෙනෙක් අපි හිතමුකෝ අවුරුද්දකට කලින් හොඳ සිල්ලර කඩයක් ගත්තා. අරගෙන සිල්ලර කඩේ දැන් බිස්නස් කරන් යනවා. දැන් අවුරුද්දකට වැඩි. හැබැයි කඩේ තියෙන බඩු ඔක්කොම විකුණලා ලාච්චුවේ සල්ලි පිරීලා. හැබැයි කඩේට බල්බ් එකක්වත් පිච්චුනාම දාන්නේ නැහැ. කඩේට පේන්ට් එකක් ගහන්නේ නැහැ. කඩේ තියෙන ෂෝකේ සර්වම ඔක්කොම කැඩලා එල්ලෙනවා. මේ කඩේ වැඩ කරන උන්ටවත් හරියට පඩියක් ගෙවන්නේ නැහැ. උන්ට කණ්ඩ දෙන්නේ නැහැ. අලුත් අවුරුද්දක් ආවොත් උන්ට ඇඳුමක්වත් අරන් දෙන්නේ නැහැ. කොටිම කියනවා නම් මුදලාලි අඳින්නෙත් නැහැ. ඉරිච්ච බැනියමයි ඉරිච්ච ලංකොට් එකයි ඉරිච්ච කලිසමයි සරමයි දාගෙන ඉන්නේ. කන්නේ නැහැ. කඩේ අඩුපාඩු ගොඩයි. කඩේ නිකන් කඩන් වැටෙන්න වගේ. එන කඩේට ඇතුල් වෙන දොරවත් හරියට නැහැ. පඩියක් නැහැ. හැබැයි තියෙන ඔක්කොම හොඳට බිස්නස් කරලා විකුණලා ලාච්චුවේ පිරලා තියෙන සල්ලි. ඔන්න ඕකයි අද රටේ තත්ත්වය. පැහැදිලි?